අද අපි ඔබ හමුවට ඇවිල්ලා තිබෙන්නේ ලන්ඩන් නුවර නෝර්තික් පාර්ක් ක්‍රීඩාංගණයේ සිට. අද මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ ජොලි බොයිස් ක්‍රීඩා සමාජය විසින් මෙහෙවන සල් සමාජික ක්‍රිකට් තරඟාවලිය. මෙම තරඟාවලිය සඳහා එක් පිළකට 6 දෙනා බැගින් වූ ක්‍රීඩා කණ්ඩායම් 16ක් සහභාගී වෙනවා. මෙම තරඟාවලිය අවසානයේ ජයග්‍රාහක කණ්ඩායම් වලට මුදල් ත්‍යාගත් කුසලානත් පිරිනැමීමට සංවිධායක කමිටුව තීරණය කර තිබෙනවා. අද දින මෙම තරඟාවලිය සාර්ථක කර ගැනීම සඳහා අපට අනුග්‍රාහකයින් විශාල පිරිසකගේ සහයෝගය ලැබිලා තිබෙනවා. ඉතින් අපි දැන් මේ ඒගොල්ලෝ හමුවට ගිහින් කතා බහ කරන්න සූදානම් වන්නේ. ඔව්. ඉතින් අපිත් එක්ක දැන් එකතු වෙලා ඉන්නේ මිනෝ ලංකා අධිපති සුදේශ් ප්‍රියශාන්ත මහත්මයා. ඉතින් ශාන්ත මහත්මයා අද දවසේ ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ? අද දවසේ ගැන කතා කරනවා නම් ශානි මම ගොඩක් සන්තෝෂයි විශේෂයෙන්ම කාලුන් තත්ත්වය ගැන. ඒ වගේම නිකුල්ගේ උත්සාහය ගැනත් මම ගොඩක් සන්තෝෂ වෙනවා. ඒ වගේම උත්සාහය ගොඩක් සාර්ථක කරලා දෙන මේ අවස්ථාවේදී මම බලාපොරොත්තු වෙනවා ලබන පාරෙම ලබන අවුරුද්දේ මේ ක්‍රියාදාමය ගැන කරනවා නම් ඊට වඩා හොඳට තව හොඳ සංවර්ධනයකින් කරනවා නම් ඒක න අපි පුළුවන් උපරිම සහයෝගය අපි දෙන්න ඕනලක සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම හැම දෙයක්ම සාර්ථක කරගෙන යනවා ගොඩක් උපරිමයෙන් කැපවීම කරපු වැඩක් කියලා මේ අවස්ථාවේ මට ඇත්තටම පේනවා. දින මේ ගෞරවය දෙවිතිය මේ පිටිනිගතිය ඒ මුතු අතවතු මහත්මයාගේ උත්සාහයත් කැපවීමත් මම මනාලෙස දැක්ක මගේ දැසින්. ඔබ කොච්චර කාලයක ඉඳන්ද මේක පවත්වාගෙන යන්නේ කියලා අපිට දැනගන්න පුළුවන්ද? ශානි මේ කතා කරන්නේ මගේ කේටින් ව්‍යාපාරය ගැන නම් එතනදී මට විශාල සහයෝගයක් ලැබිලා තියෙනවා මගේ පවුල උදවියෙන් විශේෂයෙන්ම ලීලා ඉනෝක ඒ වගේ මනුෂ්‍ය කියන දිනු ජනත් මේ අපේ හතර දෙනාගේ දැඩි කැපවීමකින් තමයි මේ දේ කරන්නේ. අපි හැමතිස්සෙම උත්සාහ කරනවා උපරිම දේ කරන්න අපේ ප්‍රේක්ෂක වෙනුවෙන් ඒ වගේම අපේ කස්ටමර්ස්ලා වෙනුවෙන් කරන්න බලමු උපරිම දේ කරනවා. කවදාකවත් මේ තාක්කල් අපි කවදාකවත් නෑ තාකට යන හැමතැනකම අපි 100% අපේ දේ අපි මේ තත්ත්වයට ඔව් අපිත් එක්ක දැන් එකතු වෙලා ඉන්නවා මේ තරඟවලට ආපු චූටි දුවක්. අපිට වගේ නම දැනගන්න පුළුවන්ද? නබිසිංහ. ඔයා කාත් එක්කද ආවේ? මගේ තාත්තත් එක්ක සුනන්ද නබිසිංහ. සතුටු වුණාද? කොහොමද හිතන්නේ? හොඳයි. මගේ නම චමින්ද. මම ලංකාවේ මම මාරුමණ්ඩියේ. ඇත්තටම අද අපි ගොඩක් විනෝද වුණා. ඒකට හේතුව මෙතන තිබ්බ 6 සයිඩ් ක්‍රිකට් මැච් එකක්. ඒකේ ඇත්තටම ටීම් 20ක් විතර ඇවිල්ලා හිටියා. අපි ගොඩාක් විනෝද වුණා. ඉතින් අපේකම රැකගන්න අපි එංගලන්තයට ඇවිල්ලා මේ වගේ දේවල් කරන එක ගැන මට ගොඩාක් ආඩම්බරයි. ඒ වගේම සංවිධායක මණ්ඩලයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපිත් එක්ක දැන් එකතු වෙලා ඉන්නේ ජොලි බොයිස් ක්‍රීඩා සමාජයේ කැප්ටන් නිපුල් තෙවරප්පෙරුම. ඉතින් නිපුල් අපිට දැනගන්න පුළුවන්ද අද දවසේ විශේෂත්වය ඔබගෙන්? අද දවසේ විශේෂත්වය අපිට ක්‍රිකට් වල උචිත කාලගුණයක් අපිට අද හම්බෙලා තියෙනවා. ක්‍රිකට් හොඳ ක්‍රිකට් වලට පර්ෆෙක්ට් වෙදර් එකක් අපිට හම්බුණා. සාර්ථක තරඟාවලියක් ටීම් 22ක් සහභාගී වුණා. මම හිතන්නේ ක්‍රිකට් වලට උචිත කාලගුණ මේට වඩා අපිට කාලගුණ එක්ස්පෙක්ට් කරන්න බෑ මේ ක්‍රිකට් ක්‍රීඩාවට. නිපුල් ඔබට ඇයි මේ වගේ ක්‍රිකට් තරඟාවලියක් පවත්වන්න මූලික හේතුව? ප්‍රධාන හේතුව සෑහළු පන්දු ටෙනිස් බෝල් ක්‍රිකට් අපෙන් ඈත් වෙලා යනවා. මොකද අලුත් ක්‍රිකට් වලට නම් අපේ තරුණය පුරුදු වෙලා තියෙන ටේප් බෝල් ක්‍රිකට්. ඉතින් මට ඕනලා තියෙන්නේ ටේප් බෝල් ක්‍රිකට් වලටම විතරක් යොමු නොකර සෑහළු පන්දු. මොකද අපි ලංකාවේ හાર્ඩ් බෝල් ප්ලේ ගන්න නැත්නම් ගන්නේ සොෆ්ට් බෝල්. ඉතින් ඒ දේ යොමු කරන්න තමයි මගේ ප්‍රධාන අරමුණ. ඒකයි මම මේ මෙච්චර මේ ටීම මේ ටූර්නමන්ට් එක ඕගනයිස් කරන්න ප්‍රධාන හේතුව. එතකොට අද ලැබපු සාර්ථකත්වය අනුව ඔබ ඉදිරි වසරවලදීත් මෙම තරඟාවලිය පවත්වන්නට අදහස් කරනවද? අනිවාර්යයෙන්ම. මොකද මම මේක පළවෙනි වතාවට මේ ඕගනයිස් කරේ. මොනවා ලස්සනට වැඩේ ගියා. මේ අනිවාර්යයෙන් මම මේක දිගටම අපේ ප්‍රධානම තව දෙයක් අපේ ශ්‍රී ලාංකිකයෝ අපිට එකතු කරගන්න හොඳම අවස්ථාවක් ක්‍රිකට් කියන්නේ. ඒක අනිවාර්යයෙන් මම දිගටම කරන් යනවා. ඔබට තව විශේෂ දෙයක් කියන්න තියෙනවද? මට ඇත්තටම තෑන්ක්ස් කරන්න ඕනේ මිනෝ ලංකා අධිපති සාන්ත අයියා, ඇට්ලස් ෂිපින් අජන්ත අයියා, මයි කොසොලියුෂන් අධිපති අංජුල අයියා, ඒ අතුරු හැමෝටම එද සුනන්ද අයියා, අනිවාර්යයෙන්ම සුනන්ද අයියා හැමෝටම මට සහයෝගය දුන්න දිනේෂ් කපුකොටුව, දේව් නඩරාජා, හර්ෂ රූපසිංහ නංගියන්ගේ ගොඩක් කට්ටිය ඉන්නවා. මට ඒ හැමෝටම මම මේක හොඳ අවස්ථාවක් කරගන්නවා. ස්තුති කරන්නේ. මම හර්ෂෙන්ද්‍ර ෆර්නැන්ඩෝ මේ අද මැච් එක බලන්න ඇවිල්ලා ඉන්නේ.
මේ බොහොම හොඳ දවසක්. අපේ දේශගුණය ගොඩක් හොඳයි. මම හිතන්නේ අංශක 27ක් 28ක් විතර දවසක්. කොල්ලෝ හොඳට එන්ජොයි කරනවා. මැච් එක හොඳට යනවා. දාපන් හිමින් දාපන්. Yeah, my name is Crystal and I'm from Croydon. It was really a good day today. We all enjoyed and it's really nice to get together all the Sri Lankans and have a game like this. Hi, I'm Rebecca from Croydon as well. We had a good time today. It was fun and it was a good time. Thank you. Hi, my name's Amy. Had a great day. Sun was shining and yeah, we all had a good time. මලින්ද වර්ණපුර අද මම ලංකාවේ ඇල්ලවත් ඉන්නේ මේ දවස්වල මේ ඉංගලන්ත ක්‍රීඩා කරන්න වෙලා ඉන්නේ. ඉතින් අද මම හිතන්නේ මේ ලන්ඩන් වල හොඳ දවසක් අපේ ලංකාවේ ඉන්නට මේ වගේ දවසක් හම්බෙන්නේ කලාතුරකින් අනිත් එක මේ අවුව තියෙන දවසක් ලේසියෙන් හම්බෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ අද අපේ ලංකාවේ මෙහි ඉන්න අයට හොඳ දවසක් මේ වගේ සික්ස් සයිඩ් එකක් ගහලා මේ අවස්ථාවක් මේ අනිත් එක ගොඩක් දුර ඉඳන් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් හැම කෙනෙක්ටම මේ හම්බෙන්න තියෙන්නේ හොඳ දවසක් කියලා මම හිතන්නේ. මම වෙනු කෙට්ටිආරච්චි කැලණියේ අද මේකට සහභාගී වෙන්න ලැබීම සතුටක්. මොකද හුඟක් ලංකාවේ කට්ටිය හම්බුණා. අපි එන්ජොයි කරා මේක. මම හිතන්නේ මේ වගේ ඉවෙන්ට් එකක් සහභාගී වෙන්න සතුටුයි. මොකද මේ අපි හුඟක් කියන්නේ බලාපොරොත්තුයන් හිටියා මේ වගේ එකකට සහභාගී වෙන්න. ඉතින් අද සතුටු දවසක් හැමෝටම. දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ අද සංවිධායක මණ්ඩලයේ තවත් සමාජිකයෙක්. මම ජොලි බොයිස් කණ්ඩායම සමාජිකයෙක්. මගේ නම නෞෂාද්. මම මිස් අම්පයර් එකයි ස්කෝර් බෝඩ් එකයි බාර අරන් තිබුණා. ඉතින් අපිට දැනගන්න පුළුවන්ද ඔයා ලන්ඩන් වල කොහෙද ජීවත් වෙන්නේ කියලා? මම ලන්ඩන් වල හැරෝ මේ ජොලි ලංකාවේ මටක් වුණා. ඕකේ. මම හැරෝ වල ජොලි බොයිස් ස්පෝර්ට්ස් ක්ලබ් එකේ මෙම්බර් කෙනෙක් විදිහට මම කටයුතු කරනවා. අපිත් එක්ක මේ අවස්ථාවේදී එකතු වෙනවා තවත් සමාජිකයෙක් මදුක පෙරේරා. ඉතින් මදුක ඔබට අද දවස ගැන මොනවද කියන්න තියෙන්නේ? අත් වශයෙන්ම අද ඊටම සාර්ථක දවසක්. අපි හිතුව ආකාරයෙන්ම අපිට අවශ්‍ය ක්‍රීඩක කණ්ඩායම් පිරිසක් පැමිණී තිබෙනවා. ඒ වගේම තරඟ නලබන්නත් අපිට සහයෝගය දක්වන්න සෑහෙන ශ්‍රී ලාංකික ප්‍රමාණයක් මෙතන පැමිණලා සිට ඒක අපිට ශ්‍රී ලංකාව වශයෙන් ලොකු සතුටක්. Third place, London, Jalta.